වෙද මහත්තයා අපි මේ දුරකින් ආවේ. මගේ යාළුවෙක් ඉන්නවා. එයා තමයි විස්තර කිව්වේ. මං ගාල්ලේ ඉඳලා ආවේ. මට මේ විස්තර කියපුවාම වැඩේ කරගන්න පුළුවන් වෙයිදෝ කියලා හොයාගෙන ආවා. මේ වෙද මහත්තයා කියන්න මේ වැඩේ කරගත්තු එක්කෙනා නම් මට අවශ්‍ය දේ නෙමෙයි කරලා තියෙන්නේ. මට ඕනේ ඉන් එහාට වැඩක් කරගන්න. මට වැඩේ කරගන්න දැන් මම කියලා බෑ වෙද මහත්තයා බලලා කියලා වැඩ ටික කරගන්න පුළුවන් නේද? පුළුවන්. දැන් දරුවා ආවේ මොකක් හරි වැඩකටනේ. ඔව්. ආයි ඉතින් ඇතිනේ මොකක් හරි කාරණාව වැඩේ මොකද්ද කියන්නේ? ඒ මොහොත මගේ ආහනට ගිහිල්ලා මේ වැඩේ මොකද්ද කියලා බලන්න පුළුවන්. ඔව් වෙද මහත්තයා මට බලලා මේ ටික කරගන්න පුළුවන් වෙයි කියන හිතාගෙන තමයි ආවේ. එතකොට වෙද මහත්තයා මේකේ සාමාන්‍යයෙන් කරනකොට දින ගණනක් වරු ගණනක් ඒ වගේ තියෙනවද? මම ටිකක් සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ. මම දේවාල වලට ගිහිල්ලා නැහැ. මම මේ හොයාගෙන විශ්වාසයක් ඇතුව තමයි ආවේ. ඔව්. ළමයා කිව්වනේ ඔය ළමයාගේ ගමේ ළමයි කරගෙන ගියා කියලා. ඔව් ගමේ ළමයි. ළමයා අපි දැන් මේ දේවාලෙන් කෙරෙන්නේ අපේ ස්ථීර මේ සැමියයි බිරිඳයි. ඔව්. විදසක වෙලා එක්ක අනියන් සම්බන්ධතාවයක් තියාගෙන අයිමුණ කට්ටිය ඉන්නවනම් ඒ කට්ටිය අපි එකතු කරලා දෙනවා. අනියන් සම්බන්ධය තියෙනවා නම් ඒක අපි කඩනවා. එතකොට මේ වෙද මහත්තයා මේ දැන් අපිට ශරීර වලට ලෙඩ රෝගාබාධ තියෙනවනේ. වෙද මහත්තයා කියපුවාම මෙහෙම ඇහුවට කමක් නැහනේ. ඒ සර්වාංග වෙදහෙදකම් එහෙමත් දන්නවද? ඒවා කරනගෙන යනවද? තෙල් බෙහෙත් ඔය තියෙන ඒ සර්වාංග වලට ඔය තියෙනවා තෙල් බෙහෙත් අපේ. ඒ තෙල් බෙහෙත් තමයි ඒවට දෙන්නේ. මේ ඒ තෙල් බෙහෙත් තියෙනවා. එතකොට අපිට දින ගණනක් තියෙනවා මේවට මේ කරගන්න. එතකොට වෙදහෙදකම් වලක් තියෙනවද පරම්පරාරිකවම දෙන්නේ? ෆොටෝ එක ගන්න මෑණියන්ගේ. ඔයා මෙහිම ඇල්ලුවානේ. අයි කට් කරන ඔක්කොම කට් කරලා